අයුබෝවන් මිත්‍රවරුනි. මගේ කාබනික ඖෂධ වගාවන් සඳහා යොදා ගන්න කාබනික පොහොර සාදා ගන්න මෙන්න මේ ස්ථානයේ. ඉතින් මේ ගම් කුකුල්ලන්ට කෑම දීලා එයාලා බැහැර කරන දේවල් තමයි කාබනික ඖෂධ වගාව සඳහා යොදාගන්නේ. බලන්න මිත්‍රවරුනි, පොහොර කොච්චර ඇතුලේ තියෙනවද කියලා. මං ඔයාලන්ට මේ දොර ඇරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට බලන්න. මේ ඉන්නේ ගම් කුකුළු. ඉතින් මේ ගම් කුකුළුන්ගෙන් බැහැර වෙන ඒ අපද්‍රව්‍ය ඔයාලා බලන්න මෙතන බිම තියෙනවා. මේ අපද්‍රව්‍ය වෙනත් පොහොර වලට වඩා, වෙනත් කාබනික පොහොර වලට වඩා සැරෙන් වැඩි. ඒ නිසා මෙන්න මේ විදිහට බැරල් වලට දාලා මෙන්න මේ ආකාරයෙන් තියා ගන්න ඕනේ. ඉතින් අවුරුද්දක් පරණ වුණාට පස්සේ තමයි මගේ වගාවන් සඳහා මම යොදාගන්නේ. මේ තියෙන තව බැරල් එක මෙන්න මේ විදිහට. ඉතින් මිත්‍රෝරනේ ඔයාලා බලන්න මේ ඉන්නේ ගම් කුකුළු. උදේට අරිනවා, හවසට කෝඩේ වහනවා. ඉතින් මේ පැත්තෙම තනකොළ ගහක්වත් තියන්නේ නැහැ. දැන් චුට්ට ඔය තනකොළ ඇදිලා තියෙන පහුගිය දවස්වල වැස්ස නිසා. ඉතින් මෙයාලා මේ සේරම කනවා. ඊට පස්සේ මෙතනින් උඩ තියෙන උඩහට යනකල් ලොකු කන්දක්. ඉතින් මේ කන්ද